ආයිබෝවන්. අද අපි කතා කරන්නේ තරුණයන්ට, ස්ටුඩන්ට්ස්ලාට, ජොබ් සීකර්ස්ලාට ඒ වගේම වර්කින් ඇඩල්ට්ස්ලාට ඉතාම වැදගත් වෙන මාතෘකාව. ඒ තමයි තමන්ටම කියලා ඉන්කම් ඔපචුනිටි එකක් කොහොමද හදාගන්නේ. මේ සඳහා අදත් අප සමග එකතු වෙනවා ඩොක්ටර් කපිල ෆොන්සේකා, ඉනොවේටිව් මයින්ඩ් ආයතනයේ නිර්මාතෘ. ආයිබෝවන් සර්. ආයිබෝවන් මනේකා. thank you very much. අද මාතෘකාව මනේකා ගොඩක් වැදගත් වෙනවා. මොකද බොහෝ දෙනෙක් අද රැකියාවක් හොයනවා, එහෙම නැත්නම් අමතර ආදායමක් හොයන අවස්ථාවක්. තමන්ටම කියලා ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න, එහෙම නැත්නම් ඔන්ලයින් මොකක් හරි ඇක්ටිවිටි එකක් පටන් ගන්න ගොඩක් කැමැත්තක් දක්වනවා. හැබැයි මනේක ප්‍රශ්නයකට තියෙන්නේ තාම මේගොල්ලන්ට ගොඩක් අයට හරි අවබෝධයක් නැහැ කොහොමද මේක කළ යුත්තේ කියන දේ. ඉතින් ඒ නිසා අද ඩිස්කෂන් එක අපි ලර්නර්ස්ලට ප්‍රැක්ටිකල් ඩිරෙක්ෂන් එකක් දෙන හොඳ අවස්ථාවක් මේක. එතකොට අද කාලේ තරුණෙක් එහෙම නැත්නම් වර්කින් ඇඩල්ට් කෙනෙක් ඇයි ඉන්කම් ඔපචුනිටි එකක් ගැන හිතන්න ඕනේ? ඔව් මනේකා. අද ලෝකය ඉතා වේගෙන් වෙනස් වෙනවා. එක ඉන්කම් සෝස් එකක් මත විශ්වාස කරලා ඉන්න එක හැම විටම ආරක්ෂිත මදි. තරුණයෙක්ට හෝ වර්කින් ඇඩල්ට් කෙනෙක්ට තමන්ගේ මේන් ජොබ් එකට අමතරව ස්කිල් බේස් ඉන්කම් එකක් හදාගන්න පුළුවන් නම් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද ඒක ෆයිනෑන්ෂල් කන්සිඩරේෂන් එකක් දෙනවා. ඒ වගේම ජොබ් සීකර් කෙනෙකුට ප්‍රැක්ටිකල් ස්කිල් එකක් හරහා ඔපචුනිටි එකක් හදාගන්න පුළුවන් නම් ඒක හිතා වටිනවා. ඉන්කම් ඔපචුනිටි එකක් කියන්නේ හැම විටම ලොකු බිස්නස් එකක් නෙමෙයි. ස්මෝල් සර්විස් එකක්, ඔන්ලයින් සපෝට් එකක්, ඩිජිටල් ටාස්ක් එකක්, නැත්නම් ස්මෝල් සෙලිං ඇක්ටිවිටි එකක්, රයිට්? වගේ දෙයක් පටන් ගන්න පුළුවන් මුලින්ම. ඒ වගේම තමයි දැන් අද කාලේ තරුණයන්ට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒගොල්ලෝ හරි ආසයි ඉන්කම් ඔපචුනිටි එකක් හදාගන්න. නමුත් ඒකට බයයි. මේකට හේතු මොනවාද? ඔව්. ඒකට හේතු කීපයක් තියෙනවා මනේක. පළවෙනියෙන්ම Tamanට කොන්ෆිඩන්ස් එක ගොඩක් අඩුයි. කොන්ෆිඩන්ස් එකක් නැහැ කියන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි Tamanට ලොකු කැපිටල් එකක් නැහැ කියලා හිතනවා. හරිද? හිතනවා. ඒක හැමෝම හිතන දෙයක් තියෙනවා. එතකොට තවත් හේතුවක් තමයි තමන්ට ස්කිල් එකක් තියෙනවා, හැබැයි මේක මාකට් කරගන්න දන්නේ නැහැ. මොකද්ද මේ ස්කිල් එක කොහොමද මාකට් කරගන්නේ කියන දේ. අයිඩියා එකක් නැහැ. අනිත් එක තමයි මම එක සමහරක් අයට ස්කිල් එකක් තියෙනවා ඇත්තටම. නමුත් ඒ ස්කිල් එක සර්විස් එකක් විදිහට ඔෆර් කරන්න තේරෙන්නේ නැහැ. ඒතර ඒ නිසා පටන් ගන්න කලින්ම හිතනවා මම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියන දේ. ස්මෝල් ස්ටාර්ට් එකක් ගන්න. ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ෆීඩ්බැක් ගන්න. ස්ලෝලි ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඕක තමයි ඇත්තටම ස්ටාර්ට් එකක් වෙන්න ඕනේ. එතකොට දැන් අද කාලින තරුණයන්ට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැතුව පොඩි කැපිටල් එකකින් පටන් ගන්න පුළුවන් ඉන්කම් ඔපචුනිටිස් මොනවාද සාමාන්‍යයෙන්? අද ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව පටන් ගන්න පුළුවන් ඔපචුනිටිස් ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම ස්මෝල් බිස්නසස් වලට සෝෂල් මීඩියා සපෝට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම Canva use කරලා ස්මෝල් ඩිසයින් එකක් කරන්න පුළුවන්. ඒ වගේම WhatsApp business message channel කරන්න පුළුවන්. product listing කරන්න පුළුවන්. online selling support දෙන්න පුළුවන්. documentations prepare කරන්න පුළුවන්. email handling, customer follow up, AI use කරලා content ideas දෙන්න පුළුවන්. මේවට මුලින්ම ලොකු ඔෆිස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ලොකු කැපිටල් එකක් අවශ්‍ය වෙන්නේත් නැහැ. අවශ්‍ය වෙන්නේ ස්කිල් එක, ඩිසිප්ලින් එක, ඉන්ටර්නෙට් ඇක්සස්, ඒ වගේම ප්‍රොෆෙෂනල් ඇටිටියුඩ් එක. එතකොට දැන් මේ වගේ ඔපචුනිටි එකක් ලබා ගන්න කරගන්න කෙනෙක්ට තියෙන්න ඕන ප්‍රැක්ටිකල් ස්කිල්ස් මොනවාද? ඒක සාමාන්‍යයෙන් අපිට කාට හරි අයිඩියා එකක් තියෙන්න පුළුවන් ඉන්කම් ඔපචුනිටි එකක් ගැන. හැබැයි යාට ප්‍රැක්ටිකල් ස්කිල්ස් නැති වෙන්න පුළුවන්. එතකොට මොනවාද යා හදා ගන්න ඕනේ ස්කිල්ස්? ඔව්. මුලින්ම කොමියුනිකේෂන් ස්කිල් එක හදාගන්න එක වැදගත් වෙනවා. ක්ලයන්ට් කෙනෙක් එක්ක හොඳින් කතා කරන්න, ඒ වගේම මෙසේජ් එකක් ප්‍රොෆෙෂනලි ලියන්න, ඩෙඩ්ලයින් එකට ඩිලිවර් කරන්න, ඒ වගේම ෆලෝ අප් කරන්න දැනගන්න ඕනේ. ඊට පස්සේ බේසික් ඩිජිටල් ස්කිල් එක අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි දැනගන්න ඕන දෙයක් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් Canva, Google Docs, ඒ වගේම Google Sheets, WhatsApp Business, Facebook page handling, basic AI tools,
එතකොට simple content creations customer handling වගේ මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඒ කියන්නේ මනේ. ස්ටුඩන්ට්ස් ලට ඉඳලා ඉන්කම් ඔව්, ඔපචුනිටි ඔව්, එකක් හදාගන්න ඔව්. පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි මනේකා බේසික් බිස්නස් අන්ඩර්ස්ටෑන්ඩින් එක. ඒ වගේම තමන් කරන සර්විස් එක ක්ලයන්ට් කෙනෙක්ට වැලියු එකක් ලැබෙන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න ඕනේ. රයිට්? ඉතින් ඕක තමයි අත්‍යවශ්‍ය දේවල්. එතකොට සර් දැන් ස්ටුඩන්ට්ස් ලට ජොබ් සීකර්ස් ලට හවුස් වයිෆ් ලට මේගොල්ලොන්ට මේ ජොබ් ඔපචුනිටීස් වලට වෙනස් විදියට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද දැන් හවුස් වයිෆ් කෙනෙක් ගත්තොත් එයාට ගෙදර වැඩ තියෙනවා, ළමයින්ගේ වැඩ තියෙනවා. එතකොට වෙනස් විදියට මේක අපිට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඕ පුළුවන්. ස්ටුඩන්ට් කෙනෙක්ට පාර්ට් ටයිම් විදිහට සිම්පල් ඩිජිටල් ටාස්ක් එකක්, කන්ටෙන්ට් සපෝට් එකක්, ඒ වගේම ඩිසයින්ස්, ඔන්ලයින් සෙලිං සපෝට් වගේ දේවල් පටන් ගන්න පුළුවන්. ජොබ් සීකර් කෙනෙක්ට ස්කිල් පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න, ඒ වගේම ඉන්ටර්විව් එකකදී Tamanට ප්‍රැක්ටිකල් ඇබිලිටි එකක් පෙන්වන්න පුළුවන් නම් වර්කින් ඇඩල්ට් කෙනෙකුට Tamanගේ එක්සිස්ටිං ජොබ් එක යූස් කරලා කන්සල්ටිං, ඒ වගේම ඇඩ්මින් සපෝට්, බිස්නස් කෝඩිනේෂන් වගේ දෙයක් කරන්න පුළුවන්. තවත් ඒතර අපි කිව්වෝ හවුස් වයිෆ් කෙනෙක් කියනද? හවුස් වයිෆ් කෙනෙක්ට හෝම් බේස් ඔන්ලයින් සෙලිං, කස්ටමර් කොමියුනිකේෂන්, ස්මෝල් බිස්නස් සපෝට්, එහෙම නැත්නම් අපිට පුළුවන් ඩිජිටල් ඇසිස්ටන්ස් වගේ දෙයක් කරන්න. අවශ්‍ය වෙන්නේ මනේකා Tamanට ගැළපෙන පාත් එක තෝරා ගන්න, ඒ වගේම කන්සිස්ට් වෙලා වැඩ කරන්න. ඒ විදිහට. ඒ කියන්නේ ගෙදර ඉන්න තරුණියන්ට අක්කලා නංගිලට හොඳ අවස්ථාවක් මේක. ඔව් අනිවාර්යයෙන්. ගෙදර ඉඳන් ඉන්කම් එකක් හදාගන්න, ජෙනරේට් කරන්න. අනිවාර්යයෙන්. එතකොට සර් ඉනොවේටිව් මයින්ඩ් මේ ජර්නි එකේ අපේ ලර්නර්ස්ලට කොහොමද සපෝට් කරන්නේ? ඔව් ඉනොවේටිව් මයින්ඩ් හරහා අපි ලර්නර් කෙනෙක්ට ප්‍රැක්ටිකල් ඔන්ලයින් ෆ්ලෙක්සිබල් ෂෝට් කෝසස් අපි ඔෆර් කරනවා. ඒ වගේම අපේ කෝස් එකක් ඩිසයින් කරලා තියෙන්නේ ඇත්තටම මනේකා සර්ටිෆිකේට් එකක් ලබා දීම පිණිස විතරක් නෙමෙයි. සර්ටිෆිකේට් එකක් ලබා දෙන්න ඕනේ කියලා අපේ කෝස් එකක් එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. කෝස් එකකින් පස්සේ මනේකා ඒ ඉගෙන ගන්න කෙනෙකුට එහෙම නැත්නම් ඒ ලර්නර් කෙනෙකුට අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් අවුට්පුට් එකක් තියෙන්න ඕනේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සිම්පල් ඩිසයින් එකක් හදාගන්න, AI tool එකක් කරන්න, WhatsApp business account එකක්, ඒ වගේම මෙසේජ් කරන්න, online product listing එකක් කරන්න, small business එකකට admin හෝ digital support කරන්න වගේ හැකියාවක් develop කරන්න අපි focus කරනවා. ඉතා පහසුවෙන් ගෙදර ඉඳලම කරන්න පුළුවන් මනේකා මේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට අපේ ඉන්කම් ඔපචුනිටි එකක් බලාපොරොත්තුවෙන් ඉන්න අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලාංකිකයන්ට දෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් මෙසේජ් එක මොකක්ද? ඔව් මගේ ප්‍රැක්ටිකල් මෙසේජ් එක තමයි පටන් ගන්න. ඉස්සලා පටන් ගන්න එපේ. ලොකු ප්ලෑන් එකක් හදාගෙන මනේක පටන් ගන්න අවුරුදු ගණනාවක් ඉන්න ඕනේ. අවශ්‍ය නැහැ ඉන්න. අදම පටන් ගන්න පුළුවන්. අදම පටන් ගන්න වයස් පුළුවන්. ભેදයක් නැහැ. වයස ભેදයක් නැහැ. එක ස්කිල් එකක් තෝරා ගන්න ඕනේ. ඒ ස්කිල් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ වගේම සාම්පල් වර්ක් හදා ගන්න ඕනේ. Taman දන්න ස්මෝල් බිස්නස් ඕන කෙනෙකුට, ඒ වගේම ෆ්‍රෙන්ඩ් කෙනෙකුට, රිලේටිව් කෙනෙක්ට සපෝට් එකක් දීලා මේ බිස්නස් එක මුලින්ම ආරම්භ කරන්න පුළුවන්. මුලින්ම ස්මෝල් ප්‍රොජෙක්ට් එකකින් තමයි මනේකා මේක පටන් ගන්න ඕනේ. කොන්ෆිඩන්ස් එකක් බිල්ඩ් වෙන්න ඕනේ. ඒ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් වෙන්නේ ඇක්ෂන් එකකින්. ඉනොවේටිව් මයින්ඩ්ස් අපේ අරමුණත් ඒකම තමයි. ලර්නර් කෙනෙකුට ප්‍රැක්ටිකල් ස්කිල් එකක්, ඇක්ෂන් ඔරියන්ටඩ් පාත් එකක්, ගයිඩ් එකක් දීමයි. අපි කියනවා start small, improve continuously and create your own opportunity. Learn today and lead tomorrow.